සෑම්ප්නෙට් YouTube channel එකත් එක්ක එකතු වෙනවා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි bit එක. CCNA module 1 එකේ අවසාන මාතෘකාව හැටියට තමයි bit ගැන අපි කතා කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු bit ගැන මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. බිට් එකක් කියලා කියන්නේ කම්පියුටරේ භාවිතා කරන ඩේටා වල කුඩාම ඒකකයේ හැටියට හඳුන්වනවා. බිට් කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ බයිනරි ඩිජිට් කියන එක කෙටි වෙලා. බයිනරි ඩිජිට් කියන එක කෙටි වෙලා තමයි BIT බිට් කියලා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි මතක තියාගන්න ඕනේ කාරණාවක් තියෙනවා මූලිකවම මෙන්න මේ බිට් කියන එකේදී වැලියු දෙකක් තියෙනවා. වැලියු දෙකයි තියෙන්නේ. only two වැලියු තියෙන්නේ මේ බිට් වලදී. එතකොට මේ වැලියු දෙක තමයි 0 සහ 1 කියන වැලියු දෙක. 0 වැලියු එක සහ 1 කියන වැලියු එක. එතකොට මෙන්න මේ වැලියු දෙක හැම වෙලාවෙම රිප්‍රසන්ට් කරනවා කාරණා දෙකක්. බිඳුව කියන එකෙන් ක්‍රියාත්මක නොවේ කියන එකත් 1 කියන එකෙන් ක්‍රියාත්මක වේ කියන එකත්. එහෙම නැත්නම් අපිට මේක මේ විදිහට යූස් කරන්න පුළුවන් on or off ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ක්‍රියා විරහිතයි කියන එක on or off කියන එකෙන් අදහස් වෙනවා. එහෙම නැත්නම් true or false කියලාත් මේක පාවිච්චි කරන්න පුළුවන්. true කියන එකෙන් එක represent වෙනවා, false කියන එකෙන් 0 කියන එක represent වෙනවා. එහෙම නැත්නම් yes or no, high voltage or low voltage මේ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ bit එකට value දෙකක් තියෙනවා. value දෙකමයි තියෙන්නේ. ඒ value දෙකටම අගයන් දෙකක් ආදේශ කරලා තියෙනවා. යම්කිසි අගයක ධනාත්මක පැත්ත එකනොත් ඍණාත්මක පැත්ත 0 කියන එකනොත් අදහස් කරනවා. ඔය ක්‍රියාත්මක වේ කිව්වොත් එහෙම එකනේ එන්නේ. ක්‍රියාත්මක නොවේ කිව්වොත් 0 කියන එක එන්නේ. හරි. ඊළඟට ඇයි අපිට බිට් කියන එක වැදගත් වෙන්නේ? ඔයාලා දන්නවා පරිගණක නිර්මාණය වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික සර්කිට් වලින්. ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් හැම වෙලාවෙම ඩීටෙක්ට් කරගන්නවා ස්ටේට් දෙකක්. ඒ තමයි ඉලෙක්ට්‍රිසිටි එක ෆ්ලෝවින් වෙනවා සහ නෝ ඉලෙක්ට්‍රිසිටි කියන එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික සිග්නල් එකක්. ඒ කියන්නේ විද්‍යුතයක් ගමන් කරනවා. එහෙම නැත්නම් විද්‍යුතයක් ගමන් කරන්නේ නැහැ කියන එක. විද්‍යුතයක් ගමන් කරනවා, විද්‍යුතයක් ගමන් කරන්නේ නැහැ කියන එක තමයි ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ඩීටෙක්ට් කරගන්නේ. එතකොට මේ පරිගණකවලදී අපි මෙන්න මේ බිට් කියන එක පාවිච්චි කරනවා මේකේ විදුලිය ගමන් කරනවා කියන එක රිප්‍රසන්ට් කරන්න එක කියන එකනොත් විදුලිය නැහැ කියන එක රිප්‍රසන්ට් කරන්න බිඳුව කියන එකනොත් අපිට මෙන්න මේකට තමයි බිට් කියන එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ සර්කිට් එකත් එක්ක අපි ගනුදෙනු කරනකොට ඒ සර්කිට් එකත් එක්ක කතා කරන්න තියෙන ලැන්ග්වේජ් එක තමයි මෙන්න මේ එක සහ බිඳුව කියලා කියන්නේ. එතකොට මේ බයිනරි ඩිජිට් වලින් කරන්නේ අපි මේ යන්ත්‍රයත් එක්ක හරියට කතා කරනවා වගේ වැඩක්. මොකද යන්ත්‍රයේ තියෙන සර්කිට් එක රිප්‍රසන්ට් කරන්නේ කාරණා දෙකක්. ඒ කාරණා දෙක තමයි විදුලිය ගමන් කරනවා සහ විදුලිය ගමන් කරන්නේ නැහැ කියන එක. එතකොට ඒක භාෂාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මෙන්න මේ බයිනරි ඩිජිට් වලදී 1 සහ 0 කියන එකෙන්. පරිගණකයේ තියෙන භාෂාව තමයි එතකොට මේ බයිනරි ඩිජිට් කියලා කියන්නේ. ඒක ඔයාලා මතක තියාගන්න ඕනේ හොඳට. මැෂින් ලැන්ග්වේජ් එක කියලා අපි මේකට කියනවා. එතකොට මානව භාෂාව කම්පියුටරයට තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට තමයි මේ මැෂින් ලැන්ග්වේජ් එක යූස් කරන්නේ. එතකොට මේ බයිනරි ඩිජිට් යූස් කරලා අපිට දැන් අපේ භාෂාවේ තියෙන අපි කතා කරන ඉංග්‍රීසි භාෂාව ගත්තොත් A B C D E F මේ විදිහට තියෙනවානේ. එතකොට මෙන්න මේ අකුරු අපිට පුළුවන් බලා ගන්න බිට්ස් වලින් කොහොමද රිප්‍රසන්ට් කරන්නේ කියලා. උදාහරණයකට මම පෙන්නන්නම්. A කියන අකුර. A කියන අකුර පරිගණකයේ හඳුනගන්නේ මෙන්න මේ විදිහට බිට්ස් 8කින්. ඔයාලට පේන ඇති රූපේ A සමානයි ඔන්න ඔය බිට්ස් 8න් තමයි පරිගණකයේ හඳුනගන්නේ මේ A අකුර කියලා. ඔයාලට පේන ඇතිනේ 0.1 0.0 කියලා මේ විදිහට තියෙනවා. A කියන එක එතකොට බිට් 8කින් තමයි රිප්‍රසන්ට් කරන්නේ. අර බිට් දෙකයිනේ අපිට වැලියු දෙකයි තියෙන්නේ. 0 සහ 1 කියන අගේ විතරයි තමයි තියෙන්නේ. හැබැයි ඒක එහා මෙහා කරගෙන ඔයාලට පේනවා ඇති A කියන එක රිප්‍රසන්ට් කරලා තියෙනවා බිට් 8කින්. ඊට පස්සේ B කියන එක බලන්නකෝ. B කියන එක රිප්‍රසන්ට් වෙන්නේ මෙන්න මේ බිට් 8න්. ඔයාලට පේනවා ඇති දැන්. එතකොට අර මානව භාෂාවයි පරිගණකයයි අතර මෙතනදී sannivedanayak වෙනවා. ඔයාලට පේනවා ඇති මේ දෙක අතර sannivedanayak වෙනවා. එතකොට අපි මානව භාෂාවෙන් ABCD කියලා කියන ඒවා පරිගණකයේ තේරුම් ගන්නවා මැෂින් ලැන්ග්වේජ් එකෙන් බයිනරි ඩිජිට් වලින්. මැෂින් ලැන්ග්වේජ් එක කියලා කියන්නේ බයිනරි ඩිජිට් වලටනේ. පරිගණකයේ තේරුම් ගන්නවා බයිනරි ඩිජිට් වලින් අපි කියන දේ. ඔයගෙම තමයි අපි ගත්තොත් එහෙම ඉමේජ් එකක් කියලා කියන්නකෝ. ඉමේජ් එකක් ගත්තොත් එහෙම දැන් අපි මේ ඉමේජ් එකක් නිර්මාණය වෙලා තියෙන පික්සල් වලින්. ඔයාලා ඒක මම හිතනවා දන්නවා ඇති. අපි කියන්නේ කැමරාව මෙගාපික්සල් කීයද කියලා එහෙම. එතකොට මේ පික්සල් වලින් තමයි ඉමේජ් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි හිතමු කළු සුදු ඉමේජ් එකක්. මෙන්න මේ කළු සුදු ඉමේජ් එක කියන්නකෝ. මේ කළු සුදු ඉමේජ් එකේ එක බිට් එකක් සමාන වෙනවා පික්සල් 1කට. එක බිට් එකක් සමානයි පික්සල් 1කට. පික්සල් එකක් ඒ කියන්නේ බිට් එකයි කියන එකනේ. එතකොට මේ black and white image එකේ මෙන්න මේ එක පික්සල් එක තියෙන
කළු සුදු හඳුනා ගන්න පාවිච්චි කරන්නේ බ්ලැක් කියන එක හඳුනා ගන්න බිඳුව කියන එකත් වයිට් කියන එක හඳුනා ගන්න එක කියන එකත්. තේරුණාද ඔයාලට? මේ අපි ගත්තොත් බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එකක් ගත්තොත් එහෙම ඒකේ පික්සල් වල වර්ණ තියෙනවානේ. එක එක වර්ණ තියෙනවා. දැන් කළු සුදු නම් බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයිනේ. එතකොට බ්ලැක් ඇන්ඩ් වයිට් හඳුනා ගන්න බිඳුව සහ එක විතරයි යොදාගන්නේ. හරි. එතන නම් ඒක ලේසි. අපි හිතමු කලර් ඉමේජ් එකක් මෙතෙන්ට ආවා කියලා. කලර් ඉමේජ් එක පික්සල් එකක් බිට් 24ක් හැටියට තමයි ගණන් ගන්නෙ. එක පික්සල් එකක් බිට් 24කට සමානයි. එතකොට මේ වර්ණ ඡායාරූපයක රෙඩ් ග්‍රීන් බ්ලූ කියන කලර් තුන එකතු වෙලානේ ඔය අනිත් හැම කලර් එකක්ම හැදෙන්නේ. එතකොට මෙන්න මේ රෙඩ් ග්‍රීන් බ්ලූ කියන තුනට අගයන් 3ක් ලබා දීලා තියෙනවා. එතකොට මේ කලර් වෙනස් වෙන්නේ මේ කලර් ඉමේජ් එකේ කලර් වෙනස් වෙන්නේ ඔය බිට්ස් ගාන වෙනස් වෙන විදිහට. බිට්ස් ගාන වෙනස් වෙනකොට බිට්ස් ගානේ අගය වෙනස් වෙනකොට රෙඩ් කියන එක සමහර වෙලාවට අඩු රෙඩ් ගතියක් එහෙම නැත්නම් අඩු රතු ගතියක් පේන්න අඩු කොළ ගතියක් පේන්න අඩු නිල් ගතියක් පේන්න මේ විදිහට පික්සල් එක ඕනනම් අපිට වෙනස් කරන්න පුළුවන් අර බිට් වල කම්බයිනේෂන් එක වෙනස් කරලා. එතකොට බිට්ස් කියන එකෙන් තමයි අපේ පරිගණකයේ හැදිලා තියෙන හැම ඩේටා එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවා බිට් එකක් කියන්නේ මොකක්ද බිට් එකක් යූස් වෙන්නේ කොහොමද කියලා. එතකොට බිට් එකක් යූස් වෙන්නේ මොන වගේ තැන්වලද කියලාත් අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට බිට් අපි යූස් කරනවා නෙට්වර්කින් වලදී, ප්‍රෝග්‍රෑමින් වලදී, ෆයිල් ස්ටෝරේජ් වලදී මේ වගේ දේවල් වලදී අපි මේ බිට් කියන එක පාවිච්චි වෙනවා. එතකොට ඩිජිටල් ලෝකයේ භාෂාව හැටියට තමයි අපි හඳුන්වන්නේ මේ බයිනරි ඩිජිට්. එහෙම නැත්නම් බිට්ස් කියන ඒවා. ඉතින් ඕක ඔයා දැන් දැනගන්න ඕනේ කොච්චර වැදගත්ද කියලා අපිට පරිගණක භාවිතා කරනකොට පරිගණක තාක්ෂණය හදාරනකොට බිට් එක කොච්චර වැදගත්ද කියලා ඔයාට තේරෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගත්තොත් නෙට්වර්ක් වලදී බිට් යූස් කරනවා කියලා ඔයාලා දන්නවනේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක මෙෂර් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ස්පීඩ් එක මනින්නේ කොහොමද? Mbps කියලානේ මෙගාබයිට් per second කියලා තමයි අපි මනින්නේ. එතකොට මේ බිට් කියන එකෙන් තව වෙනම වැලියු ටිකක් හැදිලා තියෙනවා. බිට්, බයිට්, කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට් මේ විදිහට අගයන් ටිකක් හැදිලා තියෙනවා. ඒකත් ඔයාලා දැනගන්න ඕනේ. එතකොට බිට් 8ක් එකතු වෙලා බයිට් එකක් හැදෙනවා. එතකොට බයිට් 1024ක් හැදිලා කිලෝබයිට් එකක් හැදෙනවා. කිලෝබයිට් 1024ක් එකතු වෙලා මෙගාබයිට් එකක් හැදෙනවා. එතකොට මෙගාබයිට් 1024ක් එකතු වෙලා ගිගාබයිට් එකක් හැදෙනවා. ගිගාබයිට් 1024ක් එකතු වෙලා ටෙරාබයිට් එකක් හැදෙනවා. මේ විදිහට මේකෙත් ඔයාලට දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. මම ඒකයි කිව්වේ ඔයාලට මේ බිට් එකතු වෙලා බයිට්, කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් වගේ දේවල් නිර්මාණය වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් බයිට් එක ගැන ඉගෙන ගන්න ඕන කරන හැම දෙයක්ම වගේ ඔයා ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපි දාන වීඩියෝ ඉතාමත් ඉක්මනින් ඔයා ගාවට එන්න අපේ YouTube channel එක subscribe කරන්න.